සුබ දවසක් කියලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ වෙනකොටත් මගේ channel එකට එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් තාමත් මගේ channel එකට එකතු වෙලා නැතිනම් ඔයාලට පුළුවන් වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක click කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එතකොට වගා සම්බන්ධ වැදගත් ලස්සන වීඩියෝ බලන්න මගෙත් එක්ක එකතු වෙන්න ඔයාලට පුළුවන්. ඇත්තටම මගේ channel එක වෙනුවෙන් ඔයාලා ඒක මට කරන ලොකු උදව්වක්. ඉතින් ලොකු මහන්සියක් වෙන්න නැහැ. පුළුවන් හැමෝම වීඩියෝ එකට පල්ලෙහෙන් තියෙන subscribe button එක click කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා චූටි ඉල්ලීමක් වීඩියෝ එක පටන් ගද්දිම මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් වැඩි කතා කියන්නේ නැතිව එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට වගාවෙන් ලැබෙන්නේ ආදායම හෝ අස්වැන්න විතරක්ද කියන මාතෘකාව ගැන. ඇත්තටම බැලූ බැලමට ඔයාලා ඕන කෙනෙක්ට හිතෙන්න පුළුවන් වගාවක් කරාම ලැබෙන්නේ ආදායම හෝ අස්වැන්න පමණයි කියන එක. නැහැ. ඇත්තටම ඊට එහාගේ ආධ්‍යාත්මික සතුට සැනසීම ඉගෙනීම ජීවිතේට මුහුණ දීම වගේ ගොඩාක් අභියෝගවලට මුහුණ දෙන්න වගේ ගොඩාක් දේවල් අපේ ජීවිතේට එකතු කරගන්න මේ වගාව තුලින් පුළුවන් කියන එක ගොඩාක් අයට මතු පිටින් බැලුවහම නොතේරෙන්න ඉඩ තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා හිතන්න අපි පැලයක් හිටවලා ඒකේ අස්වැන්න ගන්නකල් අපි කොච්චර ඉවසනවද? අද පැලයක් හිටවලා ඒක ලොකු වෙනකන් ඒකට අවශ්‍ය සත්කාර කරලා ඵලදාව ලබා ගන්න ගොවියෙක්. ඉතින් ඒකෙන් අපි පුරුදු වෙන්නේ ඇත්තටම ඉවසීම කියන ගුණාංගය නේද? ඉතින් අද සමාජයේ ඉවසීම කියන දේ නැති නිසා කොච්චර අපරාධ නරක දේවල් සිද්ධ වෙනවද? ඉතින් ඇත්තට මේ වගාව කියන කලාව ඇතුලේ මම දකින්නේ ඉවසීම අපිට පුරුදු කරන ඉතාමත් හොඳ ශේෂ්ත්‍රයක් විදිහට. ඒ විතරක් නෙවෙයි ඇත්තටම අපි ළමයි එක්ක එකතු වෙලා මේවා කරනකොට අපිට ලැබෙන ආධ්‍යාත්මික සතුට කියලා නිම කරන්න බෑ. අපි ළමයින්ටත් ඒ දේවල් පේන්න කරනකොට ඒගොල්ලොත් ඒව කරන්න ගන්නවා. ඉතින් ඒකෙන් වෙන්නේ සබහා දහමට ලැබි අනාගත පරපුරක් අපි මගින් බිහි වෙන එක. ඇත්තටම අපි දරුවන් ස්වභාව ධර්මයට පරිසරයට ආදරය කරන්න පරිසරයේ ලස්සනට දකින්න හුරු කරවන්න ඕනේ. ඇත්තටම ළමයේගේ ආධ්‍යාත්මික සතුට ඒ මගින් වර්ධනය වෙන්න ගොඩාක් ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි ළමයේගේ ආධ්‍යාත්මික පැත්ත සුබදායී විදිහට වර්ධනය වෙන්න මේ ගහකොළ පරිසරයට ළමයි ලැදි කරන එක මගින් අපිට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වගාවක් හෝ පැලයක් හදනකොට අපිට දුෂ්කර කාර්තු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට නියඟය, වැස්ස වැඩිකම, විවිධ පලිබෝධ හානි වලට ඔරොත්තු දීම් වගේ ගොඩාක් අපිට කරදර වලට මුහුණ පාන්න මේ වගාව ඇතුලේ මුහුණ දෙන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් අපේ ජීවිත කියන්නේත් අභියෝග මැදින් ගලාගෙන යන ගමනක්. ඇත්තටම මේ වගාවත් අන්න ඒ වගේ. ඉතින් වගාවකට පලිබෝධ හානි ආවා කියලා, අවුව වැඩියෙන් පෑවුවා කියලා, වැස්ස වැඩියෙන් වැටුණා කියලා ගොවියෝ ඒවට මුහුණ දෙන්න හුරු වෙලා ඉන්නවා. ඉතින් ඒකෙන් ඇත්තටම අපේ ජීවිතේට පාඩමක් නේද කියලා දෙන්නේ. අපේ ජීවිතේට නොසැලී මුහුණ දෙන්න, අභියෝග හමුවේ නොවැටි ඉන්නට ඇත්තටම මේ වගාවෙන් අපිට ලැබෙන්නේ කියා ගන්න බැරි දායකත්වයක් කියලා ඔයාලට ගැඹුරින් හිතුවාම අනිවාර්යයෙන්ම තේරෙන්න ඕනි. වගාව කියලා කියන්නේ ජීවිතේ දරා ගැනීමට හුරු කරන කලා මාධ්‍යයක් කියලයි ඇත්තටම මට නම් හිතෙන්නේ. ඇත්තටම මේ සමාජය කියලා කියන්නේ ගොඩාක් කාර්යබහුල සමාජයක්. සමහර මිනිස්සු සල්ලි හොයන මැෂින් වගේ. සල්ලි හොයනවා, වැඩට යනවා, එනවා. සමහර අයට ඇත්තටම කන්නවත් වෙලාවක් නැහැ. ඒ තරම් ජීවිතේ කාර්යබහුලයි. ඉතින් ඇත්තටම සමහර අය ඉන්නේ ගොඩාක් ස්ට්‍රෙස් වල, ගොඩාක් පීඩනයවල් ඔළුවේ දරාගෙන ඇත්තටම ගෙවන්නේ මහා දුෂ්කර ජීවිත. ඇත්තටම මේ මිනිස්සුන්ට තමන්ගේ පීඩනයවල් පිට කරගන්නවත් වෙලාවක්වත් විදිහක්වත් නැහැ. ඇත්තටම මේ වගාව ඇතුලේ ජීවත් වෙන මිනිස්සු අවශ්‍ය කාලයට වගාව කරලා ඒකෙන් අස්වැන්න ලබාගෙන පැලත් එක්ක ජීවත් වෙලා
කොච්චර සතුටක් භුක්ති විඳිනවද? ඇත්තට මේක කොච්චර මානසික සහනයක්ද? මම මේ කියන්නේ ඉගෙන ගන්න නැතිව, රස්සාවක් කරන්න නැතිව වගා කරන්න කියන එක නෙවෙයි. ඊට එහා ගිය දෙයක් තමයි මම කියන්නේ. මේ වගාවෙන් අපිට ගොඩාක් ලොකු ආධ්‍යාත්මික සතුටක් ගන්න පුළුවන් කියන එක තමයි මම පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් ඔයාලා අපි හැමෝම දන්නවා ගොවියෝ ඉවසන්න, ඒ වගේ හොඳ ගුණාංග වලට හුරු වෙනවා මේ වගාව තුලින්. ඇත්තටම සමහර ටවුන් වල නාගරික බද මිනිස්සු, වගාව කියන දේ ඇහැටවත් දැකලා නැති මිනිස්සු, ඇත්තටම ප්‍රශ්න ගොඩක් මැද්දේ ජීවත් වෙන මිනිස්සු ප්‍රශ්න වලට මුහුණ දෙන්න බයයි, අභියෝග වලට මුහුණ දෙන්න බයයි. ඒ මොකද තමන් මේ වගේ මාධ්‍යයක් ඔස්සේ කලාව හෝ වේවා, වගාව හෝ වේවා, තමන්ගේ පීඩනයන් පිට කරගන්න අවස්ථාවක් නිර්මාණය කරගෙන නැහැ. ඒ නිසා තමයි අද සියදිවි නසා ගැනීම පවා සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම පැලයක් එක්ක ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම මානසික පීඩනේවල් පිට කරන්න පුළුවන් ගොඩාක් හොඳ ක්‍රමයක්. අපි ඔබ කවුරුත් ගොඩාක් අහලා නැතුව ඇති. ඇත්තටම මම නම් අහලම නැති තරම් ගොවියෝ සියදිවි නසා ගන්නවා. ගොවියෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැතුව බයේ පැනලා යනවා නැහැ. ඇත්තටම මම නම් අහලා නැහැ. මොකද ගොවියෙක් දන්නවා පැලයක් හදනකොට එයාලට ජීවිතේට එන අභියෝග හමුවේ නොසැලී මුහුණ දෙන්න. ඒ වගේම මේගොල්ලෝ තමන්ගේ ජීවිතේට ඒක පාඩමක් කරගෙන තමන්ට අභියෝගයක් එනකොට, දුෂ්කර කාර්තු එනකොට ඒවට නොසැලී මුහුණ දෙනවා. වැටෙන්නේ නැහැ. වැටුණත් ආයේ නැගිටලා තමන්ගේ ගමන ඉදිරියට අරගෙන යන්න ඇත්තටම මේ වගාවක් ඇතුලේ ජීවත් වෙන මිනිස්සෙක් දන්නවා. ඉතින් දුරකථන තිරවලට, ගේම් වලට ළමයි හුරු කරන්නේ නැතිව සමගියෙන්, සාමූහිකත්වයෙන් ගෙදර කට්ටිය එකතු වෙලා පැලයක් හරි හදලා ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම අපි ළමයින්ට, අනාගත පරපුරට දෙන්න පුළුවන් හොඳම ආදර්ශයක් තමයි ඒක. ඒකෙන් අපේ ආධ්‍යාත්මික සතුට විතරක් නෙමෙයි, අපේ ඉදිරි අනාගත සුබසිද්ධිය උදෙසා අපිට කරන්න පුළුවන් ගොඩාක් වටින දෙයක් තමයි ඒක. ඉතින් අද ඔයාලට තේරෙන්නේ නැති මේ වගාවෙන් අපිට ලැබෙන්නේ අස්වැන්න විතරක් නෙවෙයි කියන එක. ඉවසීම, සාමූහිකත්වය, සමානාත්මතාවය, අභියෝග වලට නොසැලී මුහුණ දීම, ඒ වගේම තමයි පරිසරයට ආදරය කරන ලැදි පිරිසක් සමාජගත කිරීම වගේ ගොඩාක් දේවල් අපිට මේ වගාවෙන්, පැලයක් හිටවන එකෙන් ලබා ගන්න පුළුවන් කියන එක ඔයාලට තේරෙන්නේ ඇති. ඒ වගේම තමයි තමන්ගේ මානසික සහනය, සතුට, ඒ වගේ දේවලුත් අපිට නොමදව මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි නැවතත් මම කියනවා මගේ channel එක subscribe කරලා මේ වගේ වටිනා වීඩියෝ බලන්න මගෙත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.